බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගත්ත ඕගොල්ලෝගේ වාහනේ පදම් කරන්න ඕන කියලා ඔයගොල්ලෝ අහලා තියෙනවද? අතර මේ වාහනයක් පදම් කරනවා කිය මාකට් එකේ කතා කරනවා. ඒකට කියනවා එන්ජින් බ්‍රේකින් පීරියඩ් එක කියලා. ඉතින් ඔයගොල්ලෝ දැනුවත්ද මේ එන්ජින් බ්‍රේකින් පීරියඩ් එක කියන්නේ මොකද්ද? ඒ වගේම මේ වාහනයක් අලුතෙන් ගත්තට පස්සේ මේ වාහනේ පදම් කරනවා කියලා මොකද්ද කරන්නේ? මේක කළ යුතුද? ඔයගොල්ලෝගේ වාහනේට මේක අනිවාර්යයෙන්ම කරන්න ඕනද කියලා. අයිබෝන්. ඉතින් ඔන්න අලුත් වීඩියෝ එකක් එක්ක අපි ඔයගොල්ලෝ ළඟට ආවේ. මේ වෙනකොට මාකට් එකේ අලුත් වාහන එහෙම නැත්නම් බ්‍රෑන්ඩ් නිව් 0 මයිලේජ් ලෝ මයිලේජ් කියලා වාහන ගොඩාක් මාකට් එකේ ඔයගොල්ලෝ පාරට බැස්සාම දකින්න පුළුවන්. ඉතින් මේ වාහනවල යනකොට ගොඩ දෙනෙක්ගේ දැන් මතිමතාන්තරයක් තියෙනවා. මේ වාහනයක් ගත්තට පස්සේ මුලින්ම යම්කිසි කිලෝමීටර්ස් ගාණක් යනකම් නැත්නම් යම්කිසි කාලයක් යනකම් මේක එක දිගට හයි RPM එහෙම නැත්නම් හයි ස්පීඩ් ධාවනය කරන්න හොඳ නැහැ කියලා. මේකට ටෙක්නිකල් දෙයක් තියෙනවද? මේක පිටිපස්සේ හැංගවිච්ච තාක්ෂණයක් තියෙනවද? නිෂ්පාදකයෝ විදිහට කියන වාහන මැනුෆැක්චරර්ස්ලා මේක ගැන මොනවද කියලා තියෙන්නේ කියන එක තමයි අපි දැන් කතා කරන්න යන්නේ. ඉතින් සාදරයෙන් පිළිගන්නවා අපේ channel එකට. අපි ඉස්සරහට කතා කරගෙන යන් ඔයගොල්ලෝගේ තියෙන වාහනේ පදම් කරන්න ඕනද කියලා. වාහනයක් ගත්තට පස්සේ අපි පරණ වාහන කතා කරොත් මුල් අවදියේදී මේ වාහනයක එන්ජින් එකේ තිබුණා මේ එන්ජින් එක සාමාන්‍ය ඔයගොල්ලෝ දන්නවා මේක ගත්තොත් මැෂින් වර්ක් එකක් මේ එන්ජින් එකේ තියෙන්නේ. මේක ෆෝජින් වෙන්න පුළුවන් හෝනින් මේ වගේ මැෂින් වර්ක් වලින් තමයි මේ කෑලි කපලා තියෙන්නේ. ඉතින් මේ මැෂින් වර්ක් වලින් කෑලි කපලා මේව හදලා තියෙනකොට මේ මූවින් පාර්ට්ස් එහෙම නැත්නම් මේ චලනය වෙන පාර්ට්ස් දෙකක් අතර තියෙනවා ඝර්ෂණයක්. ඉතින් මේ ඝර්ෂණය නිසා මේකේ හීට් එකක් හට ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ හීට් එක නිසා මේ සර්ෆේස් මේ මතු පිටවල් ඩැමේජ් වෙන්න පුළුවන්. අපි පිස්ටන් එකක් ගත්තොත් එහෙම මේ පිස්ටන් එක උඩ පහළ යනකොට පිස්ටන් එක වටේ තියෙනවා පිස්ටන් රින්ග්ස් කියලා. මේ පිස්ටන් රින්ග්ස් තමයි මේ වෝල් එකත් එක්ක නැත්නම් මේ බිත්තියත් එක්ක ටච් වෙලා තියෙන්නේ. ඉතින් මේකේ ලිහිසිකාරකයක් ලුබ්‍රිකන්ට් එකක් විදිහට අපි එන්ජින් ඔයිල් පාවිච්චි කරනවා. එන්ජින් එකක් අලුතෙන්ම ගත්තොත් මේ අලුතෙන්ම ඔයගොල්ලෝ එන්ජින් එකක් ඇතුළේ මේ බෝ එක බැලුවොත් හරි මේක ඇතුළේ මේ මැෂින් වර්ක් එකේ සියුම් ලයින්ස් තියෙනවා ඒවා යන්නේ නැහැ. ඒක මැෂින් වර්ක් එකක ප්‍රෙසිෂන් එකක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා මැෂින් ගත්තොත් එහෙම අද වෙනකොට CNC ඇඩ්වාන්ස් මැෂින් උනත් යම් කිසි විදිහකට මේ ප්‍රෙසිෂන් එකක් තියෙනවා. ඒක 0 විදිහට මේක සර්ෆේස් එක ෆිනිෂින් කරගන්න එක අමාරුයි. ඉතින් ඒක නිසා යම් කිසි කාලයක් යනවා මෙන්න මේ තියෙන අර රෆ් පොඩි රෆ් සර්ෆේස් එක ස්මූත් වෙලා යන්න. ඉතින් මෙන්න මේ කාලය තමයි මේ නිෂ්පාදකයෝ කියන්නේ එන්ජින් බ්‍රේකින් පීරියඩ් එක කියලා. ඉතින් යම් කිසි කාලයක් යනකොට අලුත් තාක්ෂණෙත් එක්ක අලුත් එන්ජින් වලට මේ බ්‍රේකින් පීරියඩ් එක එන්න එන්න අඩු වුණා. මොකද අද වෙනකොට මේ නිෂ්පාදන තාක්ෂණය කියන එක නිෂ්පාදනය කරන මැනුෆැක්චරින් ටෙක්නොලොජිය ගොඩාක් ඉස්සරහට ගිහින් තියෙන හින්දා. ඉතින් අද වෙනකොට නිෂ්පාදකයෝ දෙතුන් දෙනෙක්ගේ අපි රිවිව් කරලා බැලුවොත් අද වෙනකොට ගොඩ දෙනෙක් රෙකමන්ඩ් කරනවා කිලෝමීටර් 1000ක් වගේ සීමාවක් ඇතුළත 1000 2000 වගේ සීමාව ඇතුළත මේ වාහනය යම්කිසි කන්ට්‍රෝල් එකක් ඇතුලේ පාවිච්චි කරන්න කියලා. ඒකට හේතුව තමයි එන්ජින් එක විතරක් නෙමෙයි මේකට අදාළ. එන්ජින් එක, ට්‍රාන්ස්මිෂන් සිස්ටම්, බ්‍රේක් සිස්ටම් මේ හැම පද්ධතියකම සියලුම උපකරණ අලුත්. මේ මූවින් පාර්ට්ස් අලුත් නිසා මේවා යම්කිසි විදිහකට ෆයින් ටියුන් වෙලා එන්න ඕනේ. එහෙම නැත්නම් අපි කියන විදිහට හොඳට සර්ෆේස් එක පොලිෂ් වෙලා අර මයික්‍රෝ ලෙවල් එකෙන් පොලිෂ් වෙලා මේක හරියට මේ දෙක ටච් වෙන ගානට මේක ස්මූත් වෙලා එන්න ඕන. ඉතින් මේකට යම්කිසි කාලයක් ගත වෙනවා. මෙන්න මේ කාලෙට තමයි අපි එන්ජින් එක නම් එන්ජින් බ්‍රේකින් පීරියඩ් එක කියලා කියන්නේ. ඉතින් අපේ භාෂාවෙන් ගොඩක් දෙනෙක් පදම් කරනවා කියලා කියන්නේ, පදම් වෙනවා කියලා කියන්නේ ඔන්න ඔය ස්ටේටස් එකට. ඉතින් ඕගොල්ලන්ගේ වාහනේ අලුත් එකක් නම් නැත්නම් අලුතෙන් එන්ජින් එකක්, ගියර් බොක්ස් එකක්, ට්‍රාන්ස්මිෂන් එකක් හදපු එකක් නම් මේ පදම් කරනවා කියන වචනේ අපි පාවිච්චි කරා නොකර වෙන්න පුළුවන්. හැබැයි පදම් කළ යුතුයි. ඒකට හේතුව තමයි මම අර කලින් කිව්නේ ඒ මෙටීරියල් වල තියෙන අර පුංචි තියෙන පොඩි රෆ් ගතියවල් ඉවත් වෙලා මේ දෙන්න මේ මූවින් පාර්ට්ස් දෙක හරි විදිහට එකතු වෙන තැනකට එනකම් මේක යන්න ඕන. ඉතින් ඒක නොවුනොත් මොකද්ද වෙන්නේ? එන්ජින් එක මේ හරි විදිහට මේ ස්මූත්නස් එක හැදුන්නේ නැත්තම් අපි ඒකට කියනවා පිස්ටන් ග්ලේසින් කියලා. ඉතින් ඒ කියන්නේ පිස්ටන් එක නිසා මේක හීරෙන්න පුළුවන් පිස්ටන් ග්ලේසින් කියලා. ඉතින් එතකොට ගොඩක් වෙලාවට දුම දානවා ඒ වගේ කතන්දර වෙන්න පුළුවන් මේ බ්‍රෑන්ඩ් නිව් එන්ජින් එක. ගියර් බොක්ස් එකත් එහෙමයි. ගියර් බොක්ස් එකත් ට්‍රාන්ස්මිෂන් ඔටෝ ට්‍රාන්ස්මිෂන් එකක් ගත්තොත් ඔටෝ ට්‍රාන්ස්මිෂන් ක්ලච් ග්ලේසින් කියලා එකක් තියෙනවා. ඉතින් ඒකෙදිත් වෙන්නේ මේ ට්‍රාන්ස්මිෂන් එක ඩැමේජ් වෙන එක. ඉතින් අපි මේක කොහොමද නවත්තගන්නේ? අපි ඒකත් කතා කරමු ඉස්සරහට. කොහොමද මේ වගේ දෙයක් වෙන්නේ නැති වෙන්න වාහනේ හරි විදිහට නඩත්තු කරගන්නේ කියලා. ඕගොල්ලෝ අරන් තියෙන්නේ 0 මයිලේජ් බ්‍රෑන්ඩ් නිව් එහෙම නැත්නම් කිලෝමීටර් 1000ට වඩා අඩු වාහනයක් නම් ඔයාලට මේක අනිවාර්යයෙන් වැදගත් වෙනවා. ඒක හේතුව තමයි දැන් ඔයගොල්ලෝගේ වාහනේ මුලින්ම ඒගොල්ලෝ නිෂ්පාදකයෝ කියන දේ තමයි මේක RPM එක ඔකට හිමී යන්න කියන එක නෙමෙයි මේ කියන්නේ.
අපි කියන හයිවේ එකේ මම්බන්තොටින් බාපු වාහන පැයට කිලෝමීටර් 120 එනවා කඩාගෙන බිඳගෙන එන අලුත් වාහන ඩ්‍රයිව් කරනවා තියෙන සෙල්ෆ් ඩ්‍රයිව් කියනවා. ඉතින් මේකෙදි කියන්නේ එක දිගට එක RPM එකක තියාගෙන ඉන්න එපා. RPM එක විචල්්‍ය වෙන්න වේරී වෙන්න දෙන්න. අනිත් එක තමයි සඩන් බ්‍රේක් එකපාර ලොකු බ්‍රේක් ෆෝස් ඇප්ලයි කරන්න එපා. ඒක හිමීට බ්‍රේක් එක වැදිලා යාට ස්මූත් වෙන්න දෙන්න. ට්‍රාන්ස්මිෂන් උත් එකපාර පිකප් කරන්න එපා, රේස් කරන්න එපා. ට්‍රාන්ස්මිෂන් එකට මේක හුරු වෙන්න දෙන්න. එන්ජින් එකත් එහෙමයි. RPM එක ගොඩාක් මැනුවල් වල තියෙනවා. RPM එක 3000න් එහා යවන්න එපා කියලා. RPM එක 3000ට අඩුවෙන් තියාගන්න. RPM එකත් කොන්ස්ටන්ට් තියාගන්න එපා. ස්පීඩ් එකත් එක වේගෙන් යන්නේ නැතුව යම් කිසි විදිහකට විචල්්‍ය කර යන්න කියලා. ඉතින් සාමාන්‍යයෙන් අපි මැෂිනරි පැත්ත ගත්තත් මේ කතන්දරේ තියෙනවා. අපි දන්නවා හයිඩ්‍රොලික් වගේ මැෂින් එකක් ගත්තොත් ඒකෙත් මුල් පැය 250 හෝ පැය 50 100 ඇතුළත මේන්ටන් එකක් කරනවා ඔයිල් මාරු කරලා. ඉතින් මේක පළවෙනි පැය 1000 මේ කිලෝමීටර් 1000 වගේ ගියාට පස්සේ මේක සර්විස් එකක් කරනවා නම් හොඳයි. මොකද ගොඩක් වෙලාට අර වෙයා පාටිකල්ස් තියෙන්න පුළුවන් ඔයිල් එකත් එක්ක මික්ස් වෙලා. ඉතින් ඒක නිසා ඔන්න ඔයගොල්ලෝගේ වාහනේ අලුත් නම් බ්‍රෑන්ඩ් නිව් නම් එක දිගට කඩාගෙන බිඳගෙන යනකොට අවුලක් නෑ මචං. වාහනේ කොහොමත් යන්නනේ හදලා තියෙන්නේ කියන එක හරි. හැබැයි වාහනේට ඒ යන තැනට එයාගේ තියෙන සිස්ටම් එක ටියුන් වෙනකම්, හුරු වෙනකම්, ගෙවෙනකම්, ගෙවිලා ඒ දේවල් ටික හරියට පොලිෂ් වෙනකම් ඔයා කාලයක් දෙන්න ඕන. සාමාන්‍යයෙන් කිලෝමීටර් 1000ක් 2000ක් තමයි ගොඩාක් මැනුවල්ස් වල තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝගේ වාහනේ මැනුවල් එක චෙක් කරලා බලන්න. ඔයාලගේ වාහනේට ඉන්ජින් බ්‍රේකින් පීරියඩ් එක නිෂ්පාදකයා කියලා තියෙන කොච්චරද කියලා. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම බලන්න පදම් කරනවා කියලා අපේ බාසුන් එහෙලා තිස්සම කියන කතන්දරයක් තියෙනව නේද? ඇත්තටම ඕන් එක මොන විදිහකට කිව්වත් පදම් කරනවා කියන එක පදම් කළ යුතුමයි. එම නැති වුණොත් ලොකු හානියක් ඔයගොල්ලෝ වාහනේට වෙන්න පුළුවන්. වාහනේ පරිස්සම් කරගන්න නම් එන්ජින් එක, ගියර් බොක්ස් එක, බ්‍රේක් සිස්ටම් එක, ට්‍රාන්ස්මිෂන් සිස්ටම් එක පදම් කරලා වැඩේ පටන් ගන්න.